ගොඩක් අය ටින් මාළු කන්න බයන්නේ. හේතුව තමයි එයාලා හිතනවා මේ ටින් මාළු වල තිබෙන කල් තබා ගැනීමෙන් ලුණු ද්‍රාවණය ආහාරයට ගැනීමෙන් තමන්ගේ අස්ථි මේ ටින් මාළු වල තියෙන අස්ථි වගේම දි รา පත් වෙනවා කියලා. හැබැයි මේක වැරදි මතයක්. මොකද ටින් මාළු නිෂ්පාදනයේදී සෙල්සියස් අංශක 100ක ඉහළ උෂ්ණත්වයකට බඳුන් කරන නිසා තමයි මෙහෙම මේ මාළු කටුවල මෘදු ස්වභාවයක් තියෙන්නේ. අනිත් දේ තමයි මේකේ කල් තබා ගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ තරලයේ තියෙන්නේ 102ක ලුණු ප්‍රමාණයක්. හැබැයි ඔයාලා දන්නවනේ ලුණු නිසා අදිරුදුර පීඩනය හැදෙන්නත් පුළුවන්. ඒකෙන් වකුගඩු වලට හානි වෙන්නත් පුළුවන් කියලා. සමහරු හිතනවා ටින් මාළු ඇසුරුමත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා. එහෙම වෙන්නේ අතිශය මෙන්න මේ විදිහට තැලිලා පොඩි වෙලා තියෙනවා නම් විතරයි. එහෙම වුණාම මේ පොඩි උණු කොටස් මාළු සමග මිශ්‍ර වෙන්න පුළුවන්නේ. ඒ වගේම බැක්ටීරියා ඇතුළු වීම නිසා ආහාරය නරක වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ සැමන් වතුර විසි කරන්න ඕනේද? පිළිතුර නැහැ. අපි මේකට කරන්න ඕන සැමන් උයනකොට ලුණු අඩුවෙන් භාවිතා කරන එක. නැත්නම් පිසීමට පෙර සෝදා හරින්නත් පුළුවන්. නැත්නම් ලුණු එකතු නොකර ඉන්නත් පුළුවන්. සැමන් ටින් වල අන්තර්ගතයන් ගත්තාම ඒවා දියර කුළු බඩු මේද විදිහට අපි වර්ග කරගමු. දියර විදිහට අපිට ගන්න පුළුවන් ජලය, දෙහියුෂ, විනාකිරි. ඒ වගේම කුළු බඩු විදිහට සමහර සැමන් නිෂ්පාදන වල සුදු ලුණු, කොත්තමල්ලි අන්තර්ගත වෙනවා. ඒ වගේම මේද විදිහට ඔලිව් තෙල් ගන්න පුළුවන්. ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට ලුණු ගන්න පුළුවන්. අපි දැන් බලමු සැමන් ග්‍රෑම් 100ක අන්තර්ගත වන පෝෂක පදාර්ථ ප්‍රමාණය කොහොමද කියලා. මේදය ග්‍රෑම් 6.34ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ප්‍රෝටීන ග්‍රෑම් 19.84ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ජලය ග්‍රෑම් 68.50ක් අන්තර්ගත වෙනවා. අපි දැන් බලමු ඔමේගා 3 සහ ප්‍රෝටීන වලින් පිරුණු සෞඛ්‍ය සම්පන්නම ටින් කළ මාළු වර්ග මොනවද කියලා. අංක 1 තමයි සාඩින්. අංක 2 හුරුල්ලා. අංක 3 මැකරල්. අංක 4 බ්ලූෆින් ටූනා. අංක 5 කෝඩ්. ඉතින් ඔයා සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න කැමති කෙනෙක් නම් මම මේ නම් කළ ටින් මාළු වලින් එකක් තෝරා ගන්න පුළුවන්. ඒ වගේම සැමන් මිලදී ගැනීමේදී අපි සලකා බැලිය යුතු කරුණු මොනවද? සැමන් මිලදී ගැනීමේදී ඔයාට පුළුවන් අංක 1 විදිහට සැමන් වර්ගය මොකක්ද කියලා බලන එක. උදාහරණ විදිහට රෝස සැමන් හෝ රතු සැමන්. ඒ වගේම සමහර සැමන් ටින් වල ලේබල් දිහා බැලුවම ඔයාලට පෙනෙයි ඒකේ අන්තර්ගත වෙලා තියෙන ලුණු ප්‍රමාණය කොච්චරද කියලා. ඒ වගේම සමහර සැමන් ටින් වල ගහලා තියෙනවා ලුණු එකතු නොකළ කියලා. ඒ වගේම අදාළ ප්‍රමිතීන්, ඒ වගේම සුද්ධ බර ප්‍රමාණය, කල්ලි කුත්වීමේ දිනයන්, නිෂ්පාදිත දිනයන් ආදියත් ඔයාලට සලකා බලන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සැමන් පිළියෙල කරගන්නා අවස්ථාවන්හිදී ඔයාලට පුළුවන් කොළ පැහැති එළවලු හෝ කහ පැහැති පළතුරු ඔයාගේ ආහාරයට එකතු කරගන්න. ඒකෙන් පොටෑසියම් අවශ්‍යතාවය සපුරාලන නිසා අදිරුදුර පීඩනය හැදීමේ ප්‍රවණතාවය වළක්වා ලනවා. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න දිනපතා ඔයත් කැමති නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාගෙන යන්න.